අද යමුද හොග්වර්ට්ස් වලට. ඔයත් හැරි පොටර් ෆෑන් කෙනෙක් නම් හර්මයිනි කියන්නේ අනිවාර්යයෙන්ම ඔයත් ආසම කෙනෙක් වෙන්නම ඕනේ. හර්මයිනි ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි කියලා මම අමුතුවෙන්ම කියන්න ඕනේ නෑනේ. ඔයාලට මතක ඇති ප්‍රොෆෙසර් කෙනෙක් ප්‍රශ්නයක් අහපු ගමන්ම හර්මයිනිගේ අත ඉක්මනටම ඉස්සෙනවා. ඒ හින්දා එයා ක්ලාස් එකේ টොප් ස්ටුඩන්ට් වගේම ප්‍රොෆෙසර්ස්ලාගේ ෆේවරිට්ම ස්ටුඩන්ට්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාට පුළුවන් ඉගෙන ගන්න හර්මයිනි ක්‍රේෂර් වගේ පාඩම් කරන රහස් ටික. මැජික් වොන්ඩ් එකක් නැති වුණත් ඔයාටත් පුළුවන් හර්මයිනි වගේ වෙන්න. මෙන්න මේ ස්ටඩි ස්පෙල්ස් ටික ෆලෝ කරලා. පළවෙනි ස්පෙල් එක plan your magic. හර්මයිනි වගේ වෙන්න නම් ප්ලෑන් එකක් හෝ ටයිම් ටේබල් එකක් හදාගන්න. ඔයාගේ දවස ඕගනයිස් කරගත්තාම පාඩම් කරන්න ලේසි. දෙවෙනි ස්පෙල් එක knowledge is power. හර්මයිනි ප්‍රොෆෙසර්ස්ලා කියලා දෙනකම් විතරක් බලන් හිටියේ නෑ. එයා ඊට කලින් ලයිබ්‍රරි එකෙන් ගොඩාක් පොත් කියවලා හැමදේම වගේ ඉගෙන ගත්තා. ඒකයි එයා හැම දෙයකටම උත්තරේ දන්නේ. ඔයත් ටෙක්ස්ට් බුක් එක විතරක් කියවන්න එපා. පුළුවන් හැම දෙයක්ම ඉගෙන ගන්න try කරන්න. හර්මයිනි වගේ curious වෙන්න. තුන්වෙනි ස්පෙල් එක go beyond limits. ටීචර්ස්ලා දෙන වැඩ විතරක් කරලා ඉන්න එපා. හර්මයිනි වගේ extra effort දාන්න. එතකොට ඔයාට පුළුවන් පාඩම් කරපුවා හොඳට මතක තියාගන්න. හතරවෙනි ස්පෙල් එක think first. හර්මයිනි මොකක් හරි ප්‍රශ්නයකදී රොන්ගෙන් සහ හැරිගෙන් උදව් ගන්න කලින් මුලින්ම එයා try කරලා විසඳන්න බලනවා. හිතන්න ඔයත් පේපර් එකක් කරනකොට අමාරු ප්‍රශ්නයක් ආවා කියලා මුලින්ම ඔයා ඒක විසඳන්න බලන්න. ඔයා ඒක දන්නේම නැත්නම් කාගෙන් හරි උදව්වක් අරගෙන බලන්න. හැබැයි ඉන්න. වැදගත්ම දේ මේක. හර්මයිනි වගේ වැඩ කරන එක හොඳයි. ඒත් බ්‍රේක් එකක් නැතුව වැඩ කරන්න එපා. රෙස්ට් එකත් මැජික් එකක් තමයි. පස්වෙනි ස්පෙල් එක stay consistent. daily routine එකක් follow කරන්න. consistency is real magic. final spell එක no procrastination. homework එදාම කරලා ඉවර කරන්න. පස්සට දාන්න එපා. හරියට හර්මයිනි වගේ. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ ස්ටෝරි එකේ හර්මයිනි වෙන්න. ඉතින් ඔයත් අදින් පටන් ගන්නවද හර්මයිනි වගේ ස්ටඩි කරන්න? ඔයා රෙඩි නම් පහලින් මැජික් කියලා කමෙන්ට් එකක් දාන්න යමු.